චව් එන්ජල්ස් කොහොමද මේ වීඩියෝ එක මට අති විශේෂ වීඩියෝ එකක් ඒ තමයි දැන් මගේ channel එක පටන් ගෙන අවුරුදු 5ක් නේ. ඉතින් මේ මගේ 300 වෙනි කොටස. ඉතින් 300 වෙනි කොටස මං හිතුවා ඔයාලා මගේ channel එක හරහා ගොඩාක් ආදරෙන් බලාගෙන ඉන්නේ hair care routine වලටනේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ගොඩ දවසකින් මං hair care routine එකක් මගේ channel එකේ ෂෙයා කරගත්තේ නැහැ. ඒ ගැන මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්න ඊට කලින් වීඩියෝ එකක් මම දානවා. ඔයාලට පුළුවන් ඒකත් පොඩ්ඩක් බලන්න. curly hair, damage hair, dry hair, normal hair ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් hair care routine එකේදී පාවිච්චි කරන්න පුළුවන්. තෝරගන්න ඕන මොන වගේ shampoo එකක්ද කියන දේත් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙයකටම කලින් අපි යම් මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේ මාස්ක් එක යූස් කරලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. අපිට ingredients දෙකයි අවශ්‍ය වෙන්නේ. මේක virgin olive oil එක, extra virgin olive oil එක. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කෙසෙල් ගෙඩියක්. olive oil මේස හැඳි දෙකක් ඕන. olive oil අපි මේස හැඳි දෙකක් දා ගන්නවා. මෙන්න මේ දෙක විතරයි අපිට මේ hair mask එකට ඕන වෙන්නේ. olive oil මේස හැඳි දෙකයි. දැන් මේ මිශ්‍රණය මේක අපි හොඳට blend කරගන්න ඕනේ. ඒක තමයි අපේ hair mask එක. එහෙනම් මම blend කරන් එන්න. මෙන්න මේ වගේ hair mask එකක් තමයි එන්නේ. හොඳට blend කරගත්තට පස්සේ කිසිම බයක් නැතුව apply කරන්න පුළුවන්. ඔන්න යා pregnant අම්ම කෙනෙක් නම්, කිරිදෙන අම්ම කෙනෙක් නම් ඒත් කිසිම බයක් නැතුව use කරන්න පුළුවන් මෙන්න මේ hair mask එක. ඒත් එක්කම කියන්න ඕන ඔයාලට dandruff තියෙනවා නම්, කොණ්ඩේ ගොඩක් dull වෙලා damage වෙච්ච hair එකක් තියෙනවා නම් ගොඩාක් හොඳ benefits ලබා ගන්න පුළුවන්. කොණ්ඩේ relax කරගන්න පුළුවන්. shiny ගැට ගැහෙන කොණ්ඩේ යන්න මේ හැම දෙයකම හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන් හොඳ mask එකක් තමයි මේ මගේ banana and olive oil mask එකත් එක්කම මම අනිවාර්යයෙන්ම සතියකට සැරයක් මේ mask එක use කරනවා. මුලින්ම කොණ්ඩේ මෙහෙම section දෙකකට බෙදාගෙන අපි යට කොටසට තමයි එකටම apply කරන්නේ. එතකොට අපිට හොඳට මේ mask එක අපේ කොණ්ඩේට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ mask එකක් එන්නේ. ඔයාලට පුළුවන් මෙන්න අතට අරගෙන මෙන්න මේ විදිහට කොණ්ඩේට apply කරන්න ස්කල්ප් එකට ගෑවෙන විදිහට. හරි මම මගේ කොණ්ඩේට apply කරා. ඔයාලට පේනවා මම ස්කල්ප් එකට ගෑවා. දිගටම මගේ කොණ්ඩේට ගෑවා. කොණ්ඩේ යටට එනකම්ම හොඳටම මම මේ hair mask එක දැම්ම. දැන් මේ විදියට ගැට ගහන්නේ නැහැ මම නා. මේ විදියට ඉතින් මම තියනවා පැය භාගයක කාලයක් තියලා තමයි මම මේ මාස්ක් එක මගේ ඔළුවෙන් වොෂ් කරගන්න. ඉතින් වොෂ් කරද්දි මම ඉතින් ඔයාලා දන්නවනේ කන්ඩිෂනර් කරන්න. හැතරම මේ මාස්ක් එකට කොණ්ඩේ සිල්කි වෙනවා, ෂයිනි වෙනවා. හොඳ මොනවද? අපි බලමු ඔයාලගේ ස්කැල්ප් එකේ තත්වයට. එතකොට hair එකේ ස්ට්‍රක්චර් එකට ඒ කිව්වේ normal hairද, dry hairද, damage hairද, curly hairද මේ කියන hair තත්වයන් ඔස්සේ අපි කතා කරමු කෙටියෙන් නිවැරදි hair care routine එකකදී අපි භාවිතා කරන්න ඕන shampoo ಜಾති මොනවද කියලා. ඉතින් මේ shampoo එක නිවැරදිව භාවිතා නොවීම හේතු වෙනුත් ඔන්න වාගේ අර හැම වගේම තමයි කොණ්ඩේ යන්නේ. ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම හොඳට වතුර බොන්න ඕන. හැමදාම කියනවා වගේ පළල් ಜಾති, පළතුරු ಜಾති ගන්න ඕනේ. කොණ්ඩේ වගේම
අපේ සම රැකවරණයටත්. ඉතින් දැන් බලමු දැන් ඔයාට තියෙන්නේ normal hair එකක් නම් ඔන්න ඔයාට පුළුවන් sulfate free shampoo එකකට යන්න. ඔන්න ඔයාට තියෙන oily hair එකක් නම් ඔයාට පුළුවන් organic shampoo එකකින් දවස් 2කට සැරයක් කොණ්ඩේ හොඳට clean කරගන්න. ඒ වගේම hair mask දාන්න. ඔයාට තියෙන curly hair එකක් නම් ඔයාගේ curl එක රැකගන්න leave on conditioner එකක් භාවිත කරන්න කිරීමත් හරිම වැදගත්. ඉතින් දැන් අපි බලමු දැන් ඔයාට තියෙන dry damage hair එකක් නම් ඔයා පාවිච්චි කරන්න ඕන sulfate free shampoo එකක්. ඉතින් මේ products use කරනකොට හොඳ ප්‍රමිතියක් තියෙන ඒ වගේම හැමදාම කියනවා වගේ කොහොමද කියන්නේ original products ගන්න විශ්වාසනීය. මට තියෙන dry damage hair එකක් නම් මම භාවිත කරන්න ඕන sulfate free shampoo එකක්. ඒ වගේම ඔයාලට පුළුවන් dry damage hair එකකට තියෙන fruit mask එකක් හෝ එහෙම නැත්නම් leave on conditioner එකක් පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි. ඒත් එක්කම කියන්න ඕන හොඳට වතුර බොන්න. මම මේ කලින් share කරගත්ත mask එක best results ගන්න පුළුවන් සතියකට සැරයක් හෝ යට damage වෙච්ච අර එච්චර ශක්තියක් නැති ඉක්මනින්ම කැඩිලා යන්නේ. ඒ කියන්නේ කොණ්ඩේට හානි වෙච්ච කියන්නේ මෙහෙම අපි කෙස් ගහ ගත්තයින් පස්සේ කෙස් ගහ අරගෙන මෙහෙම අදිනකොට ඉලාස්ටිසිටි එක නැති කොණ්ඩේ. දැන් මේ මගේ කොණ්ඩේ කැඩෙන්නේ නැහැ මේ. පේනවද? කැඩෙන්නේ නැහැ. කොණ්ඩේ හොඳ ශක්තිමත්. දැන් කොණ්ඩේ හොඳ පෝෂණීය වෙලා තියෙන්නේ. මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා කොණ්ඩේ යන්න ගිය කාලේ මේ එහෙමවත් අල්ලන්න බැහැ ළමයි. කොණ්ඩේ ටක් ගාලා කැඩිලා යනවා නිකන්. හරිම දුකෙන් ඉන්නේ. දැන් නමුත් දැන් මං හරිම මේ හරි සතුටින් ඉන්නේ මගේ කොණ්ඩේ නැවත යථා තත්ත්වයටපත් වෙච්ච හින්දා. ඉතින් ඔයාලට පුළුවන් අර කලින් දාපු මාස්ක් එක දාන්න. ඒ වගේම dry damage එකකට ගොඩාක් හොඳයි olive oil වලට vitamin E තියෙනවා ළමයි. ගොඩාක් හොඳයි. අනිත් දේ තමයි සූර්ය කිරණෙන් කොණ්ඩේ හැම වගේම කොණ්ඩෙත් අපි ආරක්ෂා කරගන්න ඕන. මොකද කොණ්ඩේ අර අව පැහැවෙන්න, එළාන කොණ්ඩේ කැඩෙන්න, ඩැමේජ් වෙන්න කෙමිකල් ප්‍රොඩක්ට්ස් භාවිත කරනවා වගේම සූර්ය කිරණත් ඒකට එක්තරා විදියක හේතුවක් තමයි.